ගාල්ල කන්දේම සහ කොළඹ කන්දේම 19 වෙනි LPL තරගයේ ලංකා ප්‍රීමියර් ලීග් 2026 ක්‍රිකට් විද්දලුව. ආයිබෝවන් කියලා පිළිගන්නවා ක්‍රිකට් විද්දලුව YouTube channel එකේ තවත් ප්‍රදක්ම වීඩියෝ එක. අද අපි කතා කරන 19 වෙනි LPL තරගයේ ගාල්ල කන්දේම සහ කොළඹ කන්දේම අතර අගොල්ලෝ පළවෙනි පැවැත්ම තරගය ගැන තමයි අද වීඩියෝ එක කතා කරන්නේ. දැන් වීඩියෝ එකකින් ඉන්න කලින් මුලින්ම තරගය ක්‍රීඩා කරන 11 දෙනා ගැන කතා කරමු. එහෙනම් මුලින්ම 11 දෙනා කවුද කියලා බලමු. 11 දෙනා වෙන්නේ මේ විදිහට තමයි කන්දේම තියෙන්නේ. කායික ජල දසුල් සානක චරිත අසලංක සහ නාරචිගේ චාමි කරුණාරත්න රත්නායක සචින් කොළඹගේ දින කල්පනා මොහමද් නවාස් හසන් අකීබ් යන ක්‍රීඩකයන් තමයි මේ ගාල්ල කන්දේම කොහා අතර සිටින්නේ. දැන් අපල කොළඹ කන්දේම ඉන්නේ රුබීන් කවුද වෙන්දිස් නායක අසේන් බන්දාර නසීම් සායිද සමරවික්‍රම ජන ලියනගේ වනුසාන් මසතරු ප්‍රේමී රත්නායක යන ක්‍රීඩකයන් තමයි කොළඹ කන්දේම සිටින්නේ. දැන් අපි බලමු මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා කවුද කියලා. ඒ කැන්ඩිරවල් කන්දේම ලහිරු උදාර තරග 7යි ඇවරේජ් 57 ලකුණු 384යි. දෙවන ඩබල් කන්දේම හැන්ඩ්‍රික් තරග 7යි ඇවරේජ් 57යි ලකුණු 289යි. තුන්වෙනියට ගාල්ල කන්දේම සෑම් එල් තරග 7යි ඇවරේජ් 39 ලකුණු 275යි. තුන්වෙනියට ජබ්නා කිම්ස් කන්දේම නියෝජනය කරමින් කමිල් මිසාර තරග 7යි අවරේජ් 37යි ලකුණු 262යි. පස්වෙනියට කොළඹ නායක කමිල් මෙන්දිස් මැච් 7යි අවරේජ් 41යි ලකුණු 250යි. දැන් අපි බලමු කවුද වැඩිම කඩළු ලාභියා කියලා. වැඩිම කඩළු ලාභියා ජබ්නා කිම්ස් කන්දේම විනස් ඒ තරග 5යි කඩළු 12යි. දෙවනියට කැන්ඩිරවල කන්දේම නුවන් තුෂාර තරග 8යි කඩළු 12යි. ඒ වගේම දුෂ්මන්ත චමිර ඩබල් සිෂ්‍ය කන්දේම වෙනුවෙන් තරග 7යි කඩළු 12යි. දුනිත් වෙල්ලාලගේ ජබ්නා කිම්ස් කන්දේම වෙනුවෙන් තරග 7යි විකට් 11යි. ඒ වගේම ගාල්ල කන්දේම වෙනුවෙන් ඒ ශාන් මාලින්ගේ තරග 6යි විකට් 11යි. දැන් බලමු මේ තරගාවලියේ හයි ස්කෝර්. ඒ කැන්ඩිරවල් කන්දේම ලහිරු උදාර ලකුණු 132යි නොදවි විශිෂ්ට ඉරමක් ක්‍රීඩා කරන ලහිරු උදාර ලකුණු 132 තමයි හයි ස්කෝර් එක විදිහට තියෙන. දෙවනිය ජබ්නා කිම්ස් වෙනුවෙන් ඉම්රාන් චන්ද්‍ර ලකුණු 95ක්. ඒ වගේම කොළඹ කන්දේම වෙනුවෙන් කමිල් මෙන්දිස් නරේ ලකුණු 87ක්. ඩබල් කන්දේම වෙනුවෙන් හැන්ඩ්‍රික් ලකුණු 87ක්. ඒ වගේම ඩබල් හැන්ඩ් ශික්ෂක කන්දේම නවදක් හැන්ඩ්‍රික් ලකුණු 80ක්. හොඳම පන්දු යැවීම දුෂ්මන්ත චමීර කඩළු 5ක් ලකුණු 55 විදෙනවා. ඒ වගේම ශාන් මාලික් ලකුණු 26 කඩළු 4ක්. නුවන් තුෂාර කැන්ඩිරවල් කන්දේම වෙනුවෙන් ලකුණු 29 කඩළු 4ක්. ඒ වගේම විරෝගයන් ලකුණු 45 කඩළු 4ක් තරග 4යි කොළඹ කන්දේම වෙනුවෙන් හොඳම බැටිං අවරේජ් එක හයිඩෝ ඒ තරග 3යි 87යි අවරේජ් එක. කොළඹ හිටපු නායක ඒක ආබාලයක් කුසල් මෙන්ඩිස් තරගෙන් අයින් වුණා. කුසල් මෙන්ඩිස් දෙවනියට ඉන්න බැටිං අවරේජ් එක තරග 2යි අවරේජ් එක 81යි. තුන්වෙනියට ගාල්ල කන්දේම වෙනුවෙන් චාමි කරුණාරත්න තරග 7යි අවරේජ් එක 62යි. ඒකම හැන්ඩ්‍රික් ඩබල් සික්ෂය කන්දේම වෙනුවෙන් 7 වෙනියට ඉන්න ලකුණු 289යි අවරේජ් එක 57යි. ඇන්ජලි මැරිස් කැන්ඩිරවල් කන්දේම නායකත්වයේ දරනවා. තරග 7යි ලකුණු 170යි අවරේජ් එක 156යි. බෝලිං අවරේජ් එක ගත්තාම ගාල්ල කන්දේම කොළඹගේ තරග 6යි තරග 2යි විකට් 6යි අවරේජ් එක 5යි. සරල් දිනෝෂෙක් තරගයේ කඩළු අවරේජ් එක 7යි. චරිත අසලංග ගාල්ල කන්දේම වෙනුවෙන් තරග 7යි 1 කඩළු අවරේජ් එක 12යි. දුනිත් වෙල්ලාලගේ තරග 7යි කඩළු 11යි අවරේජ් එක 12යි.73යි. විලියම් ජබ්නා කිම්ස් කන්දේම නියෝජනය කරමින් කඩළු 5යි ඒ විකට් 12ක් තියෙනවා. මැච් 5යි විකට් 12යි අවරේජ් එක 13යි. ඒ වගේම ශතකලාභී එක්කෙනෙක් ඉන්න ඒ කැන්ඩිරවල් කන්දේම වෙනුවෙන් ලහිරු උදාර එක් ශතකයයි. ලකුණු 384ක් තරග 8යි. දැන් අපි බලමු වැඩිම අරසලක ගහපු විදිහට ඒ කැන්ඩිරවල් කන්දේම වෙනුවෙන් ලහිරු උදාර අරසලක 7ක් ගහ අරසලක 3යි තරග 8ක් තුල හැන්ඩ්‍රික් ඩබල් සික්ෂය කන්දේම වෙනුවෙන් අරසලක 3ක්. චරිත අසලංග ගාල්ල කන්දේම වෙනුවෙන් තරග 2ක්. චාමි කරුණාරත්න ගාල්ල කන්දේම වෙනුවෙන් අරසලක 2ක්. කොළඹ කන්දේම වෙනුවෙන් ජෙනිත් ලියනගේ අරසලක 2යි. කමිල් මෙන්දිස් කොළඹ කන්දේම වෙනුවෙන් අරසලක 2යි. ශාම් ගාල්ල කන්දේම වෙනුවෙන් අරසලක 2යි. දැන් අපි බලමු විකට් 5 ගත් අවස්ථා එකක් තියෙනවා. දුෂ්මන්ත චමීර කඩළු 5 අවස්ථාවක් බෙදලා තිබුණා. මැච් 7යි කඩළු 12යි කඩළු 5 අවස්ථා එකයි. වෙන 6 පාරවල් කරපු පිටි කරවල කන්දිරවල කඩළු ලහිරු උදාර 6 පාරවල් 16යි. චරිත අසලංග 6 පාරවල් 13යි. ගොල්බානි නම 6 පාරවල් 13යි. ශාම් 6 පාරවල් 12යි. කමිල් මෙන්දිස් 6 පාරවල් 11යි. කමිල් මිසාර 6 පාරවල් 11යි. වැඩිම 4 පාරවල් කරපු පිටි කරවා ලහිරු උදාර 4 පාරවල් 46යි. කමිල් මිසාර 4 පාරවල් 32යි. ඒ වගේම හැන්ඩ්‍රික් 4 පාරවල් 32යි. ශාම් 4 පාරවල් 29යි. කමිල් මෙන්දිස් 4 පාරවල් 22යි. ලහිරු උදාර බවුන්ඩරිස් ගත්තාම ලහිරු උදාර බවුන්ඩරිස් 62යි. කමිල් මිසාර 43යි. ඒ වගේම හැන්ඩ්‍රික් 40යි. චරිත අසලංග 33යි. කමිල් මෙන්දිස් 33යි. මේ විදිහට තමයි තියෙන්නේ. දැන් අපි බලමු ඊයේ තරගයේ පැත්තට යම් ජබ්නා කිම්ස් කැන්ඩිරවල් කන්දේම තමයි පෙරේද තරගයේ 17 වෙනි LPL තරගයේ පැවැත්වුණේ.
ජබ්නා කින්ස් කන්දම් ලකුණු 221ක ලකුණු පුරාවක් හිමි කරා කැනිරෝල කන්දම් පන්දුවර 20 අවසාන සියලු දෙනාට ලකුණු 200 රැස් කිරීමට හැකියාව ලැබුණා. මේදී ජබ්නා කින්ස් කන්දම් වෙනුවෙන් මිෂාල් ලකුණු 49, වික්‍රමසිංහ ලකුණු 43, අයිස් ලකුණු 36, සකීබ් ලකුණු 22 නොදවි වෙල්ලාලගේ පන්දුවීමේ ලකුණු 11කට කඩ 3ක්, සකීබ් ලකුණු 43කට කඩ 3ක්, දිල්ෂාන් වසංග 36ට කඩ 2ක්. මේ ජබ්නා කන්දම් වෙනුවෙන් කැනිරෝල කන්දම් වෙනුවෙන් 53ක ලකුණු 47, ලහිරුදල් ලකුණු 30යි, සකීබ් ලකුණු සංකර ලකුණු 45යි, හසලංග ලකුණු 24, පන්දුවීමේ වදින හසලංග ලකුණු 38කට කඩ 2ක්, මොයින් අලි ලකුණු 38කට කඩ 2ක්, අසිත 25ට එකක්, එවගම සහී 30ට එකක් ලෙස තමයි දරයක් ගන්න කරන්නේ. ජබ්නා කින්ස් 221යි කඩ 6යි, කැනිරෝල 200යි. සියලු දෙනා දෙවි ජබ්නා කින්ස් ලකුණු 21කින් මේ තරගය ජයග්‍රහණය කරනවා. තරග කාලසටහන ගත්තා පොයින්ට් ටේබල් ජබ්නා කින්ස් පෙරමුණේ ගාල්ල කන්දම දෙවන ස්ථානයේ කොළඹ කන්දම තුන්වෙනි ස්ථානයේ මේ කාලෙක 7 දෙනා වටේ ගිහින් තියෙනවා. කැනිරෝල කන්දම ඊට පස්සේ ඉන්න ඩබල් 6 අන්තිම තින්නවා. කොහොමද වීඩියෝ හදන්න මම වීඩියෝ ලයික් එකක් කරන channel එක වීඩියෝ අදම අපේ channel එක subscribe කරලා bell icon එක කොල්ල දාලා තියාගෙන තමයි ග්‍රෑන්ඩ් ස්ක්‍රීන් වීඩියෝ එක හදමු මගේ අදට ජය වේවා.